ඊළඟට අපි චුට්ටක් බලමු බණ අහනකොට. ඒ කියන්නේ ඔබ තුල. ඔබ අදන්නේ මේ කවදා කොහේ ගිහිල්ලා බණ ඇහුවත් මේ ධර්මය අවබෝධ කරන ක්‍රමයක් ඔය බණ අහන එක. විමුක්තායතන කියලා අංගුත්තර නිකායේ දේශනාවක් තියෙනවා. ඒකේ බුදුරජාණන් වහන්සේ ධර්මාවබෝධය ලබන ක්‍රම කීපයක් පෙන්නනවා. දැන් සමහරව හිතනවා මේක භාවනාවම විතරයි කියලා. භාවනාව නිවන් දොරටුවක් තමයි. බණ ඇසීමත් නිවන් දොරටුවක් කියන. ඔබ අහලා ඇති උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ කියනයි මේ ශාසනය තුල බණ අහද්දිමයි ධර්මය අවබෝධ කරන්නේ. උග්ගටිතඤ්ඤ කියන කෙනාට කෙටියෙන් ඇහුවත් ඇති කියලා. එක ගාථාව අහලා ධර්මය අවබෝධ කරන සසර පින් තියන අය. ඒ නිසා බණ ඇසීම කියන්නේ නිවන් දොරටුවක්. හැබැයි බණ ඇසීම නිවන් දොරටුවක් වෙන්නේ කරුණු පහක් Taman තුල පිහිටවාගෙන බණ අහන්න කියන. එතකොටයි ඒක නිවන් දොරටුවක් වෙන්නේ. මේ කරුණු පහ කෙටියෙන් හරි මතක තියාගන්න. පළවෙනි එක තමයි සුසුසති කියන. ඒකේ තේරුම තමයි අප්‍රමාණ ආසාවකින් බණ අහන්න කියන. හිතේ තියෙනුනේ ආසාව ඕනෙම දෙයකට ඉන්නේ. ආසාවක් තිබ්බොත් අපි යමක් ඉගෙන ගන්නේ යමක් ගැන උනන්දු වෙන්නේ. ආසාවක් තියෙනවා. ඔබ අහලා ඇති දහම් පිපාසයක් තිබ්බ රජ කෙනෙක්. අපේ බෝසතාණන් වහන්සේගේ සසර ජීවිතය දහම් සොට කියලා අහලා තියෙනවා. දහම් පිපාසයක් තිබ්බා. ඒ වගේ බණ අහනකොට ලොකු ආසාවකින් ධර්මය අහන්න හිත සූදානම් කරගන්න. සුසුසති බණ ඇසීමේ ආසාව. දෙවනි කාරණේ සෝතං ඕදහති. ඒක වැදගත්ම දෙයක්. කන් යොමු කරගෙන ඕදහති කියන්නේ හොඳ අවධානය. කන් යොමු කරගෙන දේශනාවෙම හිත පිහිටවාගෙන බණ අහන්න කියනවා. එහෙම බණ අහනකොට බණ අහගෙන යනකොටත් හිත එකඟ වෙනවා. අට්ඨී කත්තා මානසිකත්තා ඕහිත සෝතෝ ධම්මං සුනාති කියන. බාහිර කිසිම දෙයකට හිත යොමු කරන්නේ නැතුව දේශනාවෙම හිත පිහිටවාගෙන බණ අහන්න දක්ෂ වෙන්න. අදිෂ්ඨානයක් ඇති කර කොහොම හරි මම මේ දේ කරගන්න. එතකොට පළවෙනි එක තමයි බණ ඇසීමේ ආසාව. දෙවෙනි කාරණේ දේශනාව තුලම හිත පිහිටවාගෙන බණ ඇසීම. කන් යොමු කරගෙන බණ ඇසීම. ඊළඟට අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. මම මේ ධර්මයේ තේරුම් ගන්නවා වටහා ගන්නවා අවබෝධ කර ගන්නවා කියලා හිතේ අදිෂ්ඨානයක් තියෙනවා. ඔබ 이르දිපාද ගැන ඉගෙනගෙන බණ අහලා ඇති. ඒකේ තියෙන චිත්ත 이르දිපාද හිතේ ඇති කර ගන්න අදිෂ්ඨාන. මම කොහොම හරි මේක කර ගන්නවා. කොහොම හරි මම ධර්මයේ දියුණු කරනවා. කොහොම හරි මම අපායෙ මිදෙනවා. ඒ වගේ අපිට තියෙන ලොකු අදිෂ්ඨානයක්. බණ අහනකොටත් හිතේ අදිෂ්ඨානයක් ඇති කර ගන්න. කොහොම හරි මම මේ ධර්මයේ තේරුම් ගන්නවා කියන අදිෂ්ඨානය. හතරවෙනි එක අත්ථං ගන්හාත් අර්ථ ග්‍රහණය කරගන්න කියන. දැන් මේ දේශනාව තුළ වැදගත් කරුණු මතක තියාගන්න. මුළු බණම මතක හිටින්නේ නැහැ නේ. එහෙම කටපාඩම් හිටින්නේ නැහැ. එහෙම හිටපුවයි හිටියා. ආනන්ද හාමුදුරුවෝ එහෙම කෙනෙක්. බුදුරජාණන් වහන්සේ යම් දේශනාවක් කරා නම් පටන් ගත්ත වචනේ ඉඳන් අවසානයේ දක්වාම සියල්ල මතකයි. සසරේ ඒ වෙනුවෙන්ම පෙරම් පුරාගෙන ආවා. 84000ක ධර්මස්කන්ධය සම්පූර්ණයෙන්ම කටපාඩමින් දරාගත්ත මතක තියාගත්ත. අපිට මේ මතක හිටින්නේ. හැබැයි ඔබට බණ අහලා ඉවර වෙනකොට සාරාංශයක් මොකක්ද? අඩු ගානේ මොකක්ද මේ කියුනේ කියලා මේ බණේ සාරාංශයක් මතක තියාගන්න පුළුවන් හොඳ අවධානයෙන් බණ අහන්න. ඒ නිසා අර්ථ ග්‍රහණය කරගන්න අත්ථං ගන්හාති. ඊළඟට වැදගත්ම දේ තමයි අනත්තං රිංචති. බණ අහනකොට ඒකයි පටන් ගන්න කලින් ඔබට කියේ. බාහිර දේවල් සියල්ල බැහැර කරන්න කියේ. අනත්තං රිංචති. අපේ හිත වෙන අරමුණු ඔස්සේ දුවන දේවල් එක්ක ෆෝන් එක වෙන්න පුළුවන්. ඔක අතේ තිබ්බොත් හැරෙන් සැරේ බැල වෙනවා. සමහරවිට හිත දුවන නොයි කර්මණු ඔස්සේ. ඒ නිසා ඒ අපිට බණ අහනකොට හිතට බාධා වෙන බාහිර දේවල් ඔක්කොම පැත්තකින් තියලා පැය නම් ඒ පැය අවධානයෙන් බණ අහන්න පුරුදු වෙන්න. ඔන්න ඔය කරුණ පහ ඇති කරගත්තොත් මතකද? බණ ඇසීමේ ආසාව. හොඳ අවධානයෙන් කන් යොමු කරගෙන බණ ඇසීම.
මම මේ ධර්මයේ තේරුම් ගන්නවා කියලා දැඩි අදිෂ්ඨානයක් හිතේ පිහිටවාගෙන බණ ඇසී. අදාළ ධර්ම කරුණු මතක තියාගෙන අනවශ්‍ය දේවල් බණ අහනකොට හිතෙන් පැහැර කිරීම. ඔන්න ඔය කරුණු පහ ඇති කරගන්න. ඉතින් අපි ඔබට ධර්ම දේශනාව ආරම්භයේදීම ආශිර්වාද කරනවා. ඔබ හැම දිනාට මේ කරුණු පහම ඇති කරගෙන බණ අහන්න මේ බණ ඇසීම ඔබට නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා.